අපේ ලංකාවේ ඉන්න අමාත්‍යවරු මේ රටේ ඉන්න ජනතාවගෙන් මහ ජනතාවගෙන් ගන්න ආතල් එක සල්ලි වලටවත් ගන්න බෑ. පට්ට ආතල් එකක් ගන්න ලංකාවේ මහ ජනතාවගෙන්. හරිද? එක්තරා අමාත්‍යවරයෙක් එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. දැන් එතන ඇතුළෙම කාලගෝටියක් කියලා. හරිද? දැන් මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා කියනවා සිංහ මහත්මයා කියනවා ලංකාවේ තෙල් මාස දෙකකට ස්ටොක් කරන ටැංකිය එහෙම නැහැ, එම පහසුකමක් නැහැ කියලා. එතකොට ඔබතුමා තව එකක් කියනවා මේ අමාත්‍යවරුන් මේ පරස්පර අදහස් දැක්වීම තුළින් ජනතාව නොමග යවනවා. මමනේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. මම රජය නියෝජනය කරමින් මෙතන කියනවා. මමනේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. මම රජය නියෝජනය කරමින් මෙතන කියනවා. හරිද? දැන් මේ එතකොට මහින්ද ජනාධිපතිතුමා කියලා තියෙන බොරු. අපි කිව්වේ නෑ දැන් මේ මහත්තුරු කරපු එකේ හරිය තමයි මේ. හරිද? මාස දෙකක තෙල් රඳව ගන්න ලංකාවේ කොහෙවත් එහෙම ස්ටොක් කරන්න ටැංකි නෑ. මහින්ද ජයතිතුමා දන්නේ නැහැ කිසි දෙයක්. හරිද? ඒ වගේම මේ නලින්ද ජයතිස් ඇමතිතුමා කියන තෙල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව දන්නේ තෙල් සංස්ථාව. ඒ කතාව නම් ඇත්ත. හරිද? ඒ වගේ මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා තෙල් සංස්ථාවේ සභාපතිතුමා මේ බව මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා තෙල් තියෙනවා. හරිද? එතකොට මහින්ද ජයසිංහ ඇමතිතුමා බොරු කියලා තියෙන්නේ. හරිද? කොහොම හරි උඹලා වගේ කසඩයෝ මේ දේශපාලන විනාශ කරනවා. හරිද? පඬිත හැත්ත. හරිද? මේ රිලා රැලක් වගේ එක පාටපත් වෙච්ච මේ අමාත්‍ය මණ්ඩලයේ කවුද කියලා දන්නේ ඇමතිවරු. හරිද? එක එක නම් දාගත් ඇමතිවරු ඉන්නවා. මුන් දන්නේ නැහැ මුන් කරන්නේ කියන්නේ මොනවද කියලා. හරිද? රජයක් වශයෙන් මේ විදියට ජනතාව නිකන් අවුල් කරන්න එපා. හරිද? ඔගොල්ලෝ මාර බඩුනේ. හරිද? මේ වගේ ගොන් හරිද? ගොන් වැඩ කරන්න එපා. එක්කෙනෙක් එකක් කියනවා දැන් අරයා තව එකක් කියනවා. ඔයා තව එකක් ඇවිල්ලා ඊට පස්සේ කියනවා දැන් ඊළඟට ආයෙ අර එකක් කියයි නෑ. මෙයා දන්නේ නෑ මමනේ දන්නේ. හරිද? ඔය හැමෝම අමාත්‍යවරුනේ. හරිද? ඕගොල්ලෝ මේවා කතා කරලා නෙමෙයිද කියන්නේ. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ එක්ක කිසි දෙයක් දන්නේ නෑ නැත්තම් දන්නා වගේ රඟපානවා. හරිද? මොකද්ද මේක? හරිද? මේ රටේ ජනතාව ඕගොල්ලෝ හිතෙන විදියට හිතෙන පදයට නටවන්න නම් එපා. හරිද? බොරු කියන්නත් එපා. හරිද? ඕගොල්ලෝ මෙච්චර කාලයකට වැඩ කරනවා වෙනුවට කරේ රට ඉන්න ජනතාවට පච කිව්ව එක. මේ රට සංවර්ධනය කරනවා කියලා. හැබැයි මෙහෙම සංවර්ධනය කරනවා කියලා කිව්වේ නෑ හැමතැනම වගේ. කිව්වේ මහින්ද මහත්තයා නරකයි, මහින්ද මහත්තයා හොඳ නෑ, මහින්ද මහත්තයා හොරා ඕකනේ. ඇත්තටම කිව්වොත් ඉතින් අර රාජපක්ෂ කියන ෆැමිලි එකට මේ වෛරය ඇති කරපු එක තමයි ඔයගොල්ලෝ කරේ. ඒ අරින්න වෙන කිසිදුවර සංවර්ධිත වැඩ කටයුත්තක් මේ ලංකාවේ කරනවා කියලා කිව්වේ නෑ. ඔයගොල්ලෝ කිව්වා මේ රට විනාශ කරන්න කරේ මහින්ද විනාශ කරා ඕකනේ ඇවිල්ලා කිව්වේ. ඔච්චරයි කියන්න තියෙන්නේ. හරිද? ඒ අරින්න සංවර්ධිත වැඩ කටයුත්තක් ගැන කතා කරේම නෑ. දැන් ඇවිල්ලා සුපිරි මල්ලව පොරත් අරගෙන. හරිද? මේක තමයි මචං ජීවිතේ. හරිද? අපේ කොල්ලෝ කෙල්ලෝ ආදරෙන් බලා සිටිනවා මේගොල්ලෝගේ මල්ලව පොර දෙන්න එක පැත්තකින් අර මෙහෙම මට හුඩු. හරිද? දෙන්න දෙපැත්තෙන් කියනවා. හරිද? ඊළඟට දානවා මහින්ද ජයසිංහ ඇමතිතුමා තව ටික දවසින් ඇවිල්ලා ගියයි තව කතාවක්. මෙයා කවුද? මමත් දන්නවා මමත් ඇමති කෙනෙක් නේ. හරිද? මේ හැමෝම හරිද? දැන් ඇමතිලා නම් 60-60මාරක් ඉන්නවා. ඇත්තටම ඇමතිවරු දෙතුන් දෙනාමයි මේ දන්නෙත් මං. හරිද? නම් අහලා තියෙන්නේ දෙතුන් දෙනා. ඉතුරුන් ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. අඩුම ගානේ මං අපේ ආසනෙන්පත් වෙච්ච മന്ത്രിවවත් දන්නේ නැහැ. මං දැකලවත් නැහැ. හරිද? රැල්ලටපත් වෙච්ච මේ රිලව් රැල්ලනේ. රැල්ලට යනවා. ආයෙ රැල්ල පිටිපස්සට එද්දි මුහුදටම ගහගෙන යනවා. ඕක තමයි දැන් වෙලා තියෙන්නේ. හරිද? කොහොම හරි. හරිද? දැන් මේ අරක තමයි ගැම්මේ අපේ මමනේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. මම රජය නියෝජනය කරමින් මෙතන කියනවා. කියනවා මෙතන. හරි. මමනේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. මම රජය නියෝජනය කරමින් මෙතන කියනවා. ඇත්තටම හරිද? ඔයාගේම රජයේ තමයි ඒ ඇමතිතුමත් ඉන්නේ. එයා මේ ඉන්දියාවේ රජයේ ඇමති කෙනෙක් නෙමෙයි. එයා මේ රජයේ ඇමති කෙනෙක්. හරිද? ඔය දෙන්න නම් නියමයි. ගජ මිතුරු සුපිරි ගුඩ්ල නියමයි. හරිද? ඉතින් මේ වගේ දෙන්න පරස්පර විරෝධී එක අදහස් කියනවා. හරිද? කොහොම හරි ඉතින් ඔයා කියන දේ අපි පිළිගත්තා කියලා අපි හිතමු. හරිද? ඒ මුණාට කියලා අපි පිළිගත්තේ නෑ. මොකද ඔයා පච කියන්නේ කියලා අපි දන්න ඕගොල්ලෝගේ මුළු JVP පක්ෂයම ඇවිල්ලා පච පක්ෂය. හරිද? ඉතින් පචයෝ කියන ඒවා අපි පිළිගන්නේ රිලව් රැල වගේ එක ඒවා කිව්වට අපි එහෙම ලොකුවට ඒ ගැන බොරි වෙන්නේ නෑ. කිසි ඉෂුව එකක් නෑ. ඔයගොල්ලෝ හැමදාම මෙහෙම ආතල් දෙන්න රටේ ජනතාවක් බලාගෙන ඉන්න ඔයගොල්ලෝගේ ආතල් මොන වගේ වෙනවද කියලා. මොන වගේ ආතල්ද දෙන්නේ? ඩේලි අප්ඩේට් අපි දෙන්නම්. හරිද? එහෙනම් මොඩම ජය වේවා. ඕගොල්ලන්ට ජය වේවා.